අපි අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්නේ Eleven Labs වල තියෙන advanced settings වගේක්. මේකෙදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලා පාවිච්චි කරපු වගේ නෙමෙයි. මේකෙදී emotions set කරලා කොහොමද මොකක් හරි ස්පීච් එකක් හදාගන්නේ. එහෙම නැත්නම් ස්පීච් එකදී කරගෙන යද්දී එක දිගට කියවෙන එක නතර කරලා තනින් බ්‍රේක් පොයින්ට්ස් දාන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් දෙක තමයි අද කියලා දෙන්නේ. ඒකින්ද වීඩියෝ එක මුලින් ඉඳන් අන්තිම වෙනකම බලන්න. මේක ඇත්තෙම ගොඩක් වැදගත්. ඔයගොල්ලන් ක්ලයන්ට් කෙනෙකුට මොකක් හරි ස්පීච් එකක් හරි මොකක් හරි වොයිස් ක්ලිප් එකක් හදලා දෙනවා නම් එහෙම මේක ඔයගොල්ලන්ට සෑහෙන්න වැදගත් වෙනවා. මොකද ක්ලයන්ට් කිව්වොත් එහෙම මේක ඇක්චුවල් විදිහට හදන්න ඕන හියුමන් වොයිස් එකක් විදිහටම හදන්න කියලා. ඒතකොට ඒ ගතිය ගන්න පුළුවන් මෙන්න මේකෙන්. අපි පළවෙනි උදාහරණය බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මේකෙදී මම ටයිප් කරගෙන තියෙනවා සාමාන්‍ය විදිහට. බලමු අපි ප්ලේ කරලා ඒක කොයි වගේද ප්ලේ වෙන්නේ කියලා. How our friend hope you are doing well. How our friend hope you are doing well. මම මේක සාමාන්‍ය විදිහට ටයිප් කරගෙන තියෙනවා. අපි බලමු මේක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. How are you, friend? Hope you are doing well. මෙන්න මේ විදිහට තමයි මේක ප්ලේ වෙන්නේ. අපි බලමු මේක ඉමෝෂන් ගතිය වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන් කියලා. මම ඒක මෙන්න මෙතන ටයිප් කරගෙන දෙනවා. බලමු මේක කොහොමද ප්ලේ වෙන්නේ කියලා. How are you, friend? Hope you are doing well. දැන් ඔයගලන්ට පේන්නේ නැති මේ දෙකේ තියෙන වෙනස. මෙතකොට මෙතන කලින් තිබ්බ එකට වඩා මේකේ ඉමෝෂන් ගතිය වැඩියෙන් ගත්තේ. මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මෙන්න මෙතෙන්ද විස්මයවාදී ලකුණ පාවිච්චි කරලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි වෙනස ආවේ. ආයෙ පොඩ්ඩක් අහලා බලමු. How are you, friend? Hope you are doing well. ඒතර ඇත්තටම එක්කෙනෙක් කතා කරන විදිහට මේක ඔයගලන්ට ස්පීච් එකක් හදන්න පුළුවන්. අපි තව පොඩ්ඩක් මේක ඇඩ්වාන්ස් කරොත් එහෙම මෙන්න මේ විදිහට. How are you, friend? Hope you are doing well. දැන් ඔයගලන්ට පේනවා මේක ගොඩක් වෙනස් වෙලා දිනවා පළවෙනි අපි අහපු එකට වඩා. ඒකට හේතුව තමයි මෙතන අපි කවුරු හරි කතා කරන දෙයක් අපි මේක සංගල වරහනක් ඇතුළට දාලානේ සාමාන්‍යයෙන් අපි ඒක ලියන්නේ. අන්න ඒ විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. එතකොට අන්න ඒක ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඉමෝෂන් එකක් ඇඩ් කරගන්නදී. How are you, friend? Hope you are doing well. අද වීඩියෝෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ වීඩියෝ එකකට බ්‍රේක් පොයින්ට් සෙට් කරගන්නේ කොහොමද? ඒ වගේම ඉමෝෂන්ස් දාලා ස්පීච් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ දෙක දන්නවනම් ඔයගොල්ලන්ට දෙයක් කරගන්න පුළුවන් දැන් Eleven Labs වලින්. මේකෙදී Eleven Labs හදාගන්න ලින්ක් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක බලන්න. ඒ වගේම මේක තේරෙන්න නැති කට්ටිය ඊට ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්න. සාමාන්‍යයෙන් ඒ වීඩියෝ එක බලලා මේක බැලුවා නම් වඩා හොඳට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. අද වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒකත් මේ වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට ඔයගොල්ලන්ට මේවෙන් සල්ලි හොයන්න පුළුවන් විදියක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.